ඊළඟ එකේ කියනවා IP යොමු සම්බන්ධයෙන් පහත කවර ප්‍රකාශය නිවැරදි වේද? ඒකේ කියන්නේ C පන්තියේ ජාලවල පළමු අෂ්ටක අගය 192 සිට 123 තෙක් වේ. ඒක තුන්දර බැලුමට තේරෙනවා හරිනේ. ක්ලාස් A ගත්තොත් ක්ලාස් A ඉගෙනන්නේ ක්ලාස් A ගත්තොත් ක්ලාස් එකේ A එක තියෙන්නේ 0 සිට 127 දක්වා. මේ ක්ලාස් A. හරිද? එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට 128ක් තියෙනවා. හරිද? එතකොට මෙතන 128 ඉඳන් මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන්නේ 64යි. එතකොට කීයද? 192යි. එතකොට මෙතන 191 දක්වා තියෙනවා. මේ කියන්නේ ක්ලාස් B. ඊළඟ එකේ මෙතන ඉඳන් මෙතෙන්ට 32ක් තියෙනවා. එතකොට එතන 224ක් වෙනවානේ. මෙතන 223යි. මේ ක්ලාස් C. එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට බිට් 16ක් තියෙනවා. එතකොට කීයද? 240නේ. මෙතන එතකොට 239යි. මේක ක්ලාස් D. මෙතන ඉඳන් මෙතෙන්ට 255යි. මේ ක්ලාස් E. එතකොට මේක කියන්නේ C පන්තියේ ජාලවල පළමු අෂ්ටක අගය 192 සිට 223 තෙක් වේ. නේ? 192 සිට 223 දක්වා. එතකොට A කියන එක හරි. IPv4 මගින් උපාංග මිලියන 4ක් දක්වා IP යොමු පැවරීම කළ හැක. IPv4 වල බිටු 32කින් සමන්විත වෙනවා නේද? IP යොමුක බිටු 32කින් සමන්විත වෙනවා IPv4 වල. එතකොට 232ක් කියන්නේ මතක විදියට තිබ්බේ බිලියන 4.3ක් වගේ ගානක්. එතකොට මේක කියන්නේ IPv4 මගින් උපාංග මිලියන 4ක් දක්වා IP යොමු පැවරීම කළ හැකියි. දැන් හිතන්නකො බිලියන 4.3කින් මිලියන 4ක් තියෙනවා කියන්නේ ඒක වෙන්න බෑනේ අත්‍තරම. දැන් බිලියන 4.3කින් අපි හිතන්නකො network address, broadcast address ඒවා සේරම අයින් කරලා ගත්තොත් බිලියන 4ක් එන්න පුළුවන්. ඒ මිලියන 4ක් තරම් අඩු වෙන්න විදිහක් නැහැ. එතකොට B කියන එක අපිට වැරදි කියලා ගන්න දෙන්නේ. C එකේ කියනවා 192.168.0.0 සිට 192.168.255.255 යන පෞද්ගලික IP යොමු පරාසයකි. දැන් මේ 192 කියන්නේ දැන් ක්ලාස් C වල එකක්නේ. එතකොට දැන් ගොඩක් වෙලාවට ක්ලාස් C වල මේ අපි පුද්ගලික IP address තමයි ගන්න. පොදු ඒවට යන්නේ IP ක්ලාස් C address. එතකොට අපිට C එකත් හරි කියලා ගන්න පුළුවන්. උත්තරේ වෙන්නේ එතකොට A හරි B වැරදි C හරි. උත්තරේ 5 A සහ C මනි. ඔයාලා අවශ්‍ය දේවල් තියෙනවා නම් ලියා ගන්න. ඊළඟ එකේ කියනවා අසමමිතික යතුරු කේතනය ගුප්ත කේතනය කළ පණිවිඩයක් අමරට පමණක් කියවීම සඳහා යැවීමට සුරේෂ්ඨ අවශ්‍ය නම්. හරි. දැන් ගුප්ත කේතනය පිළිබඳව බලනකොට අපිට ගුප්ත කේතනය කරන ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. අසමමිතික යතුරු කේතනය. මේකටම අපි කියනවා පොදු යතුරු කේතනය කියලා. හරිද? ඊළඟ එක තමයි
සමමිතික යතුරු කේතනය. හරිද? මේකටම අපි කියනවා තව පුද්ගලික යතුරු කේතනය කියලා. මේ දෙකේ වෙනස මොකක්ද? අසමමිතික යතුරු කේතනයේදී අපි ඇත්තටම යතුරු දෙකක් භාවිතා කරනවා. පොදු යතුරු දෙකක්. ඒ කියන්නේ අපි කේතය මොකක්ද ඒකට කියන්නේ? කේතය එන්ක්‍රිප්ෂන් කරන්න එක යතුරකුත් ඩික්‍රිප්ෂන් කරන්න තව යතුරකුත් භාවිතා කරනවා. හරිද? ඒ කියන්නේ මෙහෙම. දැන් හිතන්නකෝ ඇත්තට මේ යතුරු දෙක ගණිතමය වශයෙන් සමානයි. සමානයි කියන්නේ ගණිතමය වශයෙන් මේක කනෙක්ෂන් එකක් තියෙනවා. දැන් හිතන්නකෝ මම මගේ යාළුවෙක්ට කේතයක් යවනවා කියලා. එතකොට දැන් එයාගේ පොදු යතුර තියෙනවානේ. එයාගේ පොදු යතුර මම ලබා ගන්න ඕනේ. හරිද? එතකොට එයාගේ පොදු යතුරට අවශ්‍ය විදිහට තමයි මම කේතය විකේතනය කරන්නේ. හරිද? එතකොට මම එයාගේ පොදු යතුරට ඒක විකේතනය කරලා එයාට යවුවහම එයා එයාගේ පෞද්ගලික යතුරේ මේ ඒක නැවත ඩික්‍රිප්ෂන් කරගන්නවා. හරිද? සෝරි අතන මට වැරදුනා. මම යාළුවට කේතය කේතනය කරලා යවනවා. එහෙම නැත්නම් අපි කියන එන්ක්‍රිප්ෂන් කරලා. එන්ක්‍රිප්ෂන් කරලා යවුවහම මෙයාගේ පොදු යතුරටනේ ඒක එන්ක්‍රිප්ෂන් කරන්නේ. එතකොට එයාට ඒක යවුවහම එයා එයාගේ පුද්ගලික යතුර භාවිතා කරලා ඒක නැවත ඩික්‍රිප්ෂන් කරගන්නවා. හරිද? ඒ වගේ දෙයක් තමයි එතන වෙන්නේ. එතකොට කේතනයට වගේම විකේතනයට යතුරු දෙකක් අසමමිතික යතුරු කේතනයේදී භාවිතා වෙනවා. මේක සමමිතික යතුරු කේතනයේදී මොකද වෙන්නේ? ඒක අපි යතුරු දෙකක් භාවිතා වෙන්නේ. ඒකේ එක යතුරයි භාවිතා වෙන්නේ. හරිද? ඇත්තටම ඒකෙදි වෙන්නේ එක පොදු යතුරයි තියෙන්නේ. හරිද? පුද්ගලික යතුරු එහෙම නැහැ. අපි එයාගේ පොදු යතුරට කේතනය කරාම එයා එයාගේ පොදු යතුරට මේ නැවත විකේතනය කර ගැනීමක් තමයි කරන්නේ. ඒක ඇත්තටම සම්මිතික යතුරු කේතනය කාර්යක්ෂමයි. මන්දගාමී නෑ ලොකු දත්ත මේ කේතනය කරන්න තමයි ඒක යොදාගන්නේ. අසම්මිතික යතුරු කේතනය පොඩ්ඩක් මන්දගාමී අරකට වඩා. ඒකෙදි පොඩි දත්ත එහෙම තමයි මේ කේතනය කරගන්නේ. එතකොට මේක කියනවා අමරට පමණක් කියවීම සඳහා කේතයක් යවන්න සුරේෂ්ට අවශ්‍ය නම් බලමු පළවෙනි එකේ සුරේෂ් තම පොදු යතුර යොදා පණිවිඩයේ ගුප්ත කේතනය කළ යුතුයි. ඒක වැරදි නේද? ඇයි සුරේෂ් දැන් සුරේෂ්ට දැන් යවන්න ඕනේ අමරට පණිවිඩේ. එතකොට සුරේෂ් තම පොදු යතුරෙන් මේ පණිවිඩයේ ගුප්ත කේතනය කළා හරියන්නේ නැහැ. එතකොට සුරේෂ්ගේ පොදු යතුර තියෙන හැමෝම මේ ඒ පණිවිඩය නැවත ඩික්‍රිප්ෂන් කරගන්නවානේ. එතකොට ඒක බෑ. අමරට පමණක් කියව ගන්න බෑ. සුරේෂ් තම පෞද්ගලික යතුර යොදා පණිවිඩයේ ගුප්ත කේතනය කළ යුතුයි. එතකොට දැන් සුරේෂ් තම පෞද්ගලික යතුරට මේ කේතනය කරාම දැන් අමර ළඟ නෑනේ සුරේෂ්ගේ පෞද්ගලික යතුර. අමර ළඟ තියෙන්නේ එයාගේ පොදු යතුර. එතකොට පෞද්ගලික යතුරට මේ ගුප්ත කේතනය කළා හරියන්නේ නැහැ. එතකොට ඒකත් වැරදි. තුන බලමු. සුරේෂ් අමරගේ පොදු යතුර යොදා පණිවිඩයේ ගුප්ත කේතනය කළ යුතුයි. ඒක හරිනේ. සුරේෂ් අමරගේ පොදු යතුරට ඒක ගුප්ත කේතනය කළාම අමර එයාගේ පෞද්ගලික යතුරෙන් ඒක නැවත ඩික්‍රිප්ෂන් කරගන්නවා. එතකොට ඒක හරිනේ. හතරක් බලමුකෝ අපි. සුරේෂ් අමරගේ පුද්ගලික යතුර යොදා පණිවිඩයේ ගුප්ත කේතනය කළ යුතුයි. ඒක වැරදිනේ. සුරේෂ් අමරගේ පුද්ගලික යතුරට මේ ගුප්ත කේතනය කරාම එහෙන් ගුප්ත කේතනය කරන්න කොහොමද? දැන් ඉතින් අමරගේ පුද්ගලික යතුර අමර ළඟනේ තියෙන සුරේෂ්ට ඒක හම්බෙන්නේ නැහනේ. එතකොට ඒක සම්පූර්ණයෙන් වැරදි. සුරේෂ් අමරගේ පොදු යතුර සහ පෞද්ගලික යන
යතුරු දෙකම යොදා පණිවිඩයේ ගුප්තඝාතනය කළ යුතුය. පෞද්ගලික යතුරු යොදා කොහොමත් මේ ගුප්තඝාතනය කරන්න බෑ. අමරගේ පෞද්ගලික යතුරු. අමරගේ පොදු යතුර දුන්නාම ඉතින් ඒක අමරගේ යතුර පොදු යතුර තියෙන හැමෝම මේ පණිවිඩය දැනගන්න ඕනේ. එතකොට පහත් වැරදි උත්තරේ අංක 3 තමයි ගන්න වෙන්නේ අපිට.